ජේසු පිහිටයි. මම ශරොන්. අදත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ House of Restoration International Church එකේ. අද බලමු ස්වාමින් වහන්සේ මගේ හදවතේ කතා කරන්න කියලා තිබ්බ වචනය මොකක්ද කියලා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ උඩගු සිත, proud mind, උඩගු හදවත ගැන. අපි බලමු ස්වාමින් වහන්සේගේ කෝණයෙන් මේ උඩගු සිත කියන්නේ මොකක්ද කියලා. උඩගු සිත කියන්නේ ඔයා දෙවියන් වහන්සේ අදහන දරුවෙක් නම් ඔයා ස්වාමින් වහන්සේට වඩා ඔයාගේ ජීවිතේ ඔයා අනිකුත් දේවල් උසස් කරගන්නවා නම් අන්න ඔයාට උඩගු සිත ඇවිල්ලා. සමහරක් වෙලාවට ඔයා උඩගු වෙන්න පුළුවන් ඔයාගේ ධනය වෙනුවෙන්, ඔයාගේ බලය වෙනුවෙන්, ඔයාගේ ශක්තිය වෙනුවෙන් මේ ඕනෑම කාරණාවක් වෙනුවෙන් උඩගු සිතක් පහළ වෙන්න පුළුවන්. ඒ වගේම තමා ධර්මිෂ්ඨයි කියලා පුරසාරම් දොඩවනවා නම් ඒකත් එක්තරා උඩගු සිතක්. ඉතින් මේ කොයි ආකාරයෙන් උඩගු සිතක් ආවත් ඔයා දන්නවා ඔයා ස්වාමින් වහන්සේට වඩා යම් දෙයක් උසස් කරනවා නම් එතන උඩගු සිතක්. අපි බලමු මේ උඩගු සිතක් එන්නේ ඇයි කියලා. උඩගු සිතක් එන්නේ ඇයි ප්‍රධාන කාරණාව තමයි අපිට දෙවියන් වහන්සේ අමතක වෙනවා. සමහරක් කලාවට ඔයාට දෙවියන් වහන්සේ තමයි මේ ආශිර්වාද දුන්නේ කියන එක අමතක වෙනකොට ඔයාගේ උඩගු සිත ඇවිල්ලා. ඒ වගේම තමයි ඔයා ස්වාමින් වහන්සේට දෙන්න ඕන ගෞරවය නොදී ඔයා ඒ ගෞරවය ගන්නවා. දැන් ස්වාමින් වහන්සේගේ දරුවෙක් විදියට ඔයා පෝස්ටල් කෙනෙක් වෙන්න පුළුවන්, ප්‍රොෆෙට් කෙනෙක් වෙන්න පුළුවන්, පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉවැන්ජලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේට සේවය කරන ඕනම දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ස්වාමින් වහන්සේගේ ආලේපය ඔයා තුල පුරවලා ඔයාව දීමනා වලින් පුරවලා සමහරක් වෙලාවට ඔයාගේ ඵල හදලා ස්වාමින් වහන්සේ මහත් ලෙස පුදුම ලෙස ඔයාව පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඒතර මිනිස්සු ඇවිල්ලා ප්‍රශංසා කරනකොට මිනිස්සු ඇවිල්ලා ගෞරව කරනකොට ඔයා ඒ ගෞරවය අරගන්න නැතුව ඒක දීපු කෙනාට තමයි ඔයා උසවන්න ඕන. ඉතින් ඒ වගේම සමහරක් වෙලාවට ස්වාමින් වහන්සේ භෞතිකව නේද අභෞතිකව මේ දෙකෙන්ම ඔයාව ආශිර්වාද කළා ඇති. හැබැයි ඔයාට මතක තියෙන්න ඕන අද මම මේ ආශිර්වාද භුක්ති විඳින්නේ මේ දෙවියන් වහන්සේ නිසා කියලා. හැබැයි සමහරක් වෙලාවට මේක මිනිස්සුන්ට අමතක වෙලා මම නිසා නේද මගේ දැනුම නිසා මගේ කාලේ නිසා මගේ කැපවීම නිසා කියලා මෙන්න මේ සතුරා සිතුවිලි ඔලුවට දානවා. ඒ වගේම ඔයා දන්නෝනේ ආදම් සා ඒවට නේද සර්පය ඇවිල්ලා සිතුවිල්ලක් දැම්මා ස්වාමින් වහන්සේපයි කියපු දේ කරන්න කියලා කිව්වා. අදටත් මේ විදිහටම සතුරා ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ස්වාමින් වහන්සේට ඔයාට මෙන්න මේ ආකාරයෙන් ජීවත් වෙන්න කියනකොට සතුරා ඇවිල්ලා නෑ ඒක කරන්න එපා. මෙන්න මේක කරන්න කියලා ඔයාට ඉතා විශාල ආශිර්වාදයක් පෙන්වනවා සමහරක් වෙලාවට. ඉතින් ඔයා රැවටෙනවා. ඔයාට ස්වාමින් වහන්සේගේ හඬ අමතක වෙනවා. මේ নমස්කාර කරන දෙවියන් වහන්සේ අමතක වෙලා ඔයා සතුරට ඕන දේ කරනවා. ඔයාට ස්වාමින් වහන්සේ තබලා තියෙන ඒ ආශිර්වාදය ඔයා විසින්ම එතකොට නැති කරගන්නවා. ඉතින් අපි බලමු මෙන්න මේ කොයි ආකාරයෙන් සිතක් ආවත් නේද? ඔයාට මේක හොඳටම පුරුදු ඇති. ඔයා දන්නවා සමහරක් වෙලාවට ඔයා මේ ලෝකේ මිනිස්යන්ට කළා ඇති. සමහරක් වෙලාවට එයාට කන්න බොන්න තිබිලා නැතුව ඇති. අධ්‍යාපනය ලබන්න මුදල් තිබිලා නැතුව ඇති. සමහරක් වෙලාවට ලෙඩ වුණාම බෙහෙත් ටිකක් ගන්න බැරුවද? ඒ කියන්නේ ඊටාම අගහිඟකම් වල යන්නේ නැති. උදව්වක් උපකාරයක් නැතුව ඉන්නේ නැති. හැබැයි ඔයා ගිහිල්ලා එයාට උදව් උපකාර කළා ඇති. අද වෙනකොට එයාට සමහරක් වෙලාවට ඔයා මේ දේවල් කළාදවත් කියලා මතක නැතුව ඇති. නේද? ගොඩක් මිනිස්සුන්ට මුලම අමතක වෙනවනේ. මුල අමතක වෙන කියන්නේ ඒක ලොකු අවාසනාත්මක තත්ත්වයක්. හැබැයි මුල අමතක වෙන අයට කවදාවත් සාර්ථක වෙන්න බෑ. ඒක ඔයා දන්නවා. හැබැයි ඔයා ඒ ගැන කනස්සල්ලු කනගාටු වෙන්න එපා. ඉතින් මෙන්න මේ උඩගු සිත් අපි බලමු උඩගු සිතක් ආවහම කොහොමද ඒක අයින් කරගන්නේ කියලා. එතකොට ඒක අයින් කරගන්න එකම ක්‍රමය තමයි ඔයා පසුතැවිලි වෙන්න දෙවියන් වහන්සේ තුල. තම අහංකාරකම දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගන්න. 1 යොහාන් 1:9 වා කියවල බලන්න. ඒ වගේම යටහත් පහත් වෙන්න. දෙවියන් වහන්සේගේ බලවත් හස්තයට යටහත් පහත් වෙන්න ඕන. මනුෂ්‍යගේ හස්තයට නෙමෙයි. අපි ගොඩක් වෙලාවට මනුෂ්‍යව සොයාගෙන යන්නේ. මනුෂ්‍යයන්ගෙන් උදව් උපකාර ඉල්ලන්නේ. හැබැයි මේ මනුෂ්‍යෝ නැවත පෙරලා ඔයත් එක්ක ගනුදෙනු කරන හැටි ඔයත් අත්දැකලා ඇති. ඒ වගේම 1 පේත්‍රුස් 5:6 කියවන්න. ඒ වගේම සමයි දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙන්න. එදා ආදම් ඒවා දෙවියන් වහන්සේගේ වචනෙට කීකරු වෙන්නේ නැතුව ඒ පාපී ස්වභාවයට ලක් වුණා. නේද? ඉතින් ඒ වගේ අදටත් ස්වාමින් වහන්සේට নমස්කාර කරාට ස්වාමින් වහන්සේ ඇදෙව්වට ස්වාමින් වහන්සේට කීකරු නැහැ. ස්වාමින් වහන්සේට කීකරු දේ නෙමෙයි ගිහිල්ලා කරන්නේ. ඉතින් ඒක නිසා දේව වචනය තමයි අපුව වෙනස් කරන්නේ. ස්වාමින් වහන්සේගේ වචනය අනිවාර්යෙන් අහුම්කම් දෙන්න. ස්වාමින් වහන්සේගේ වචනය අනිවාර්යෙන් මෙනෙහි කරන්න. ඒ වගේම තමයි ඔයා දෙවියන් වහන්සේට යාඥාවෙන්
තමයි හැමදේම බාර දෙන්න ඕන. ස්වාමින් වහන්සේ මත රඳා සිටින්න ඕන. ඒ වගේම යාඥාවේදී ඔයාට කියන්න පුළුවන් ස්වාමිනී මගේ සිත සෝදිසි කර අහංකාරකම ඉවත් කරන්න කියලා ඔයාට යාඥා කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා තුලින් ඔයා මේ උඩගුසිත ඔයා තුල ආවයි කියලා දැනගත්තාම අඳුනගත්ත එකත් ලොකු දෙයක්. අඳුනගත්තට පස්සේ ස්වාමින් වහන්සේගේ උදව්ව උපකාරය අනිවාර්යයෙන්ම ඉල්ලන්න. ඒක අයින් කරගන්න ඕන නිසා. ඊට පස්සේ ඔයාට ඒ ආශිර්වාදය ලබන්න පුළුවන්. ගීතාවලියේ 139 23 24 කියවන්න. අපි බලමු බයිබලේ කවුද මේ උඩගුසිත ඇති කරගත්තු කට්ටිය කියලා. ඇත්තටම කිව්වොත් ලුසිෆර් කියන දේව දූතයා නේද? අග්‍ර දේව දූතයෙක් හැටිය ස්වාමින් වහන්සේ මැව්වා. එයා මවනකොට වටිනා මාණික නේද? පුල්ලුවන් තරම් ඉස්තරම් ඒවා අල්ලලා තමයි ස්වාමින් වහන්සේව අලංකාර කරේ හැදුවේ. ප්‍රඥාවෙන් පූර්ණව බලයෙන් පූර්ණව හැදුවා. හැබැයි එහෙම හදද්දි එයාට මොකද හිතුනේ? ඔයා යෙසාය 14 වෙනි පරිච්ඡේදය මෙන්න බලන්න. ස්වාමින් වහන්සේ ගැන එයාට හිතිච්චා. මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසන දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඊතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුනේ පසු කොට ඉහළ නගින්නෙමි. මහෝත්තමයන්ට සමාන වන්නෙමි. දැන් බලන්නකො මෙයාව මෙච්චර ලස්සනට හැදුවා, වටිනාකමක් දුන්නා, ප්‍රඥාව දුන්නා, බලයෙන් පිරෙව්වා. දැන් ස්වාමින් වහන්සේට සමාන වෙන්න තමයි යාගේ සිත. මනුෂ්‍යත් ඔය ආකාරෙමයි. කොච්චර ඔයා කරත්, කොච්චර ඔයා උදව් කරත්, උපකාර කරත් අන්තිමට ඔයාට එහා යන්න තමයි හිතන්නේ. ඉතින් ඔයා දන්නව එදා ලුසිෆර් එහෙම හිතලා මොකද උනේ කියලා? ලුසිෆර්ට වගේම තමයි අපිත් අන්න ඒ වගේ අපිට මුල කියලා දීපු, අපිට උදව්වට උපකාර හිටපු කෙනෙක් පරදවා එහාට යන්න යනවනම් එදා ඒ ලුසිෆර්ට වෙච්ච වැඩේම තමයි එයාටත් වෙන්නේ. ඉතින් ඒ දේ ඔයාගේ ජීවිතය තුල ඇති කරගන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේ තුල පසුතැවිලා යටහත් පහත් වෙලා ඒ කාරණාව ඔයා ඉවත් කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයා දන්නවා දානියෙල් 4 වෙනි පරිච්ඡේදේ නේද? නෙබුකද්නේසර් රජු එයා ස්වප්න දකිනවා, දර්ශන දකිනවා. ඒ ස්වප්න දර්ශන තේරුම් කරගන්න දානියෙල් ගෙන්න ගන්නවා. හැබැයි එයාට මුලින්ම දානියෙල් නෙමෙයි මතක් වෙන්නේ. අර පරණ කට්ටිය, නක්ෂත්‍ර කට්ටිය, මායාකරුවෝ නේද? ඒ කට්ටිය තමයි යා ගෙන්නන්නේ. කවුරු හරි රජමාලිගාව කෙනෙක් දානියෙල් මතක් කරනකොට තමයි මතක් වෙන්නේ. මොකද අර කට්ටියට එයා දැකපු සිහිනයවත්, එයා දැකපු ඒ සිහිනේ අර්ථයවත් හරියට කියන්න බැරුණා. ඇයි දානියෙල්ට කියවන්න පුළුවන් උනේ? දානියෙල් ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙච්ච කෙනෙක් නිසා. ඉතින් ඒ වගේම ඔයා දන්නවා නෙබුකද්නේසර්ගේ පුතා බෙල්ෂර්දුත් නේද? ස්වාමින් වහන්සේ එයාටත් ඒ ස්වප්න දර්ශන පෙන්නවා. ඉතින් ඒගොල්ලේ ස්වප්න දර්ශන දැක්කහම බොහෝ කලබල වෙලා නේද? අන්න එතකොට තේරුම හොයනවා. ඔයා දැක්කනේ එතකොට එවෙලේම එයාට අතක ඇඟිලි පෙනි බිත්තියේ බදාම පිට ලියුණා. ඉතින් මෙන්න මේකේ තේරුම් තුනක්, ඒ වචන තුනක් ලිව්වා. මෙනේ තෙකේල් උපාර්සීන් කියලා. ඉතින් මෙන්න මේක දැනගන්නත් එදා දාවිත්ව රජවාසලට ගෙන්නුවා. එතකොට මෙනේ කිව්වේ දෙවියන් වහන්සේ ඔබගේ රජකමේ කාලය ගණන් කළා ඉවරයි කියලා. තෙකේල් කිව්වේ තරාදියට දාලා කිරලා බැලුවාම අඩුයි කියලා. එතකොට උපාර්සින් කිව්වේ රාජ්‍ය බෙදා මේදවරුන්ටත් පර්සිවරුන්ටත් ස්වාමින් වහන්සේ දෙනුකා. එතකොට අපි මතක් වෙන්න ඕන අපි රජ වුණත් කවුරුණත් උඩගු වෙන්න නරකයි. අපිට උදව් උපකාර කර අයට, අපිට උගන්වපු අයට එහා ගිහිල්ලා එයාලව පල්ලෙහා දාලා කතා කරලා ඒගොල්ලෝව වටන්න නරකයි. එතකොට ස්වාමින් වහන්සේ වාගේ සිත දකින්න, උඩගු සිත දකින්න, වාගේ කෘතඥතාවයක් නැති බව දකින්න. ස්වාමින් වහන්සේ රජ කෙනෙක් වුණත් කවුරුණත් ඔයා උඩගු වෙනවනම් ඔයාව අනිවාර්යයෙන්ම පහලට හැදලා දාන්න. මොකද නායකව පත් කරන්නේ, නායකෝ මේ පහ කරන්නේ ස්වාමින් වහන්සේ. ඔයා නෙබුකද්නේසර් රජුගේ කතාව කියවලා බැලුවොත් නේද ඒ උඩගු සිත නිසා එයාට අවුරුදු 7ක කාලයක් වනේ ඉන්න උනා. ඔයා ඒ කතාව කියවලා බලන්න. ඉතින් ඒක නිසා හැම තිස්සෙම හැබැයි එයා නැවත රාජ්‍ය ස්ථිර උනේ. එයා ස්වර්ගයේ දෙසට ඇස එසෙව්වා. මේ කියන්නේ නැවත ස්වර්ගයේ දෙසට ඇස ඔසවලා කියන්නේ නැවත ස්වාමින් වහන්සේ කෙරෙහි නැඹුරු වුණාම තමයි යාට සිහිය ආවේ. එතකොට ස්වාමින් වහන්සේයාගේ රාජ්‍ය නැවත ස්ථිර කරා. ඒ වගේම ඔයා කලින් කතාවල් අහලා තියෙනවා නේද? එක බදු අය කරන්නෙක් හිටියා, පරිසවරයෙක් හිටියා ස්වාමින් වහන්සේ තුල නේද? බදු අය කරන්න නම් ස්වර්ගයේ දෙස බලන්නවත් බය වෙලා අනේ ස්වාමිනී නේද? මට සමා වෙන්න කියලා කිව්වා. හැබැයි පුරසාරම් කවුද කතා කරේ? අර පරිසිවරයා. ඒතකොට දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි කියලා කවුද පිළිගත්තේ? අන්න අර කවුද බදු අය කරපු කෙනා. ඒ ලූක් පොතේ තියෙන 18 9 සිට 14 ඒ කතාව ඔයා කියවලා බලන්න. ඉතින් ස්වාමින් වහන්සේ කියනවා මතෙව් 11:29 මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන
මාගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක් නිසාද? මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය. එහෙනම් අපේ ජීවිතේ අපිට ඉගෙන ගන්න හොඳම කෙනා කවුද? ස්වාමින් වහන්සේ. සිතින් මෘදුව කියන්නේ මොකද්ද? මේ හදවතේ මෘදුකම. අපි සමහරක් වෙලාවට කියන නේද මූණේ මෘදුව පේනවනම් සමෙන් මෘදුව නම් පිටතින් මෘදු කෙනා නෙමෙයි සිතින් මෘදු කියන්නේ. සමහරක් වෙලාවට රූපෙන් දැඩි කෙනා රූපෙන් නපුරු ලෙස පේන නිසා කතාවෙන් නපුරු ලෙස පේන කෙනා තමයි මිනිස්සු ටක් ගාලා වැරදි විදිහට වටහා ගන්න. මෙයා තමයි සැර කෙනා, මෙයා තමයි නපුරු කෙනා. නැහැ. මෘදුකම කියන්නේ ඇතුළාන්තයේ තියෙන මෘදුකම. ඉතින් ඔයාට ඒක තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕන. ඒ වගේම මේ යටහත් පහත්කම අපි ඉගෙන ගන්න ඕන කාගෙන්ද? ස්වාමින් වහන්සේගෙන්. ස්වාමින් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්න. අපේ ආත්ම වලට සහනය ලැබෙන කාගෙන්ද? මේ ස්වාමින් වහන්සේගෙද නේද? අපිට ජෙන්ටල් ඒ වගේම හම්බල් හાર્ට් එකක් තියෙන්න ඕන. ඉතින් අපි ස්වාමින් වහන්සේ තුලට ආවොත් ස්වාමින් වහන්සේ තුල තමයි මේ රෙස්ට් එක, මේ විවේකය අපිට අපේ ආත්ම වලට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ස්වාමින් වහන්සේගේ වියගහ හරිම පහසුයි කියනවා, බරද සැහැල්ලුයි කියනවා. ඉතින් ඔයාට මට මේ කතාවෙන් කියන්න ඕන මෙන්න මේ කොයි ආකාරයෙන් උඩගු සිතක් ආවත් ඔයා උඩගු වෙන්න එපා. ඒක අඳුනා ගන්න. අඳුනාගෙන ස්වාමින් වහන්සේත් එක්ක ඒක බෙදාගෙන ඒක අයින් කරගෙන ඔයා මුල මැද අග ඔයාගේ ජීවිතේ ස්වාමින් වහන්සේ තබපු අය, ඔයාව වර්ධනය කරන්න තබපු අය, ඔයාව පෝෂණය කරන්න තබපු අය, ඔයාව ආත්මිකව සඵල කරන්න තබපු අය ඔයාට ඔයාගේ ජීවිතේ මතක තියෙන්න ඕන. කවදාවත් ඒගොල්ලන්ට උඩින් යන්න හිතන්න එපා. එදා ලුසිෆර් ස්වාමින් වහන්සේට උඩින් යන්න හිතුවා. ලුසිෆර් ස්වාමින් වහන්සේට සමාන වෙන්න හිතුවා. ඉතින් ඔයා දන්නවා ලුසිෆර්ට මොකද උනේ. ඉතින් තවත් ලුසිෆර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. එයාට ඕන දෙවියන් වහන්සේගේ දරුවන්ටත් මේ උඩගු සිත ඇති කරලා ස්වාමින් වහන්සේගෙන් ඈත් කරලා එයාගේ ගොඩට කට්ටිය එකතු කරගන්න. ඉතින් ඔයා ඒ ගොඩට නෙමෙයි වෙන්න ඕන. ඔයා සදාකාල ජීවනයට යන ගොඩට තමයි වෙන්න ඕන. එහෙනම් ස්වාමින් වහන්සේට හැමතිස්සෙම යටහත් පහත් වෙලා ඔයාගේ ඇතුලේ අනවශ්‍ය දේවල්, උඩගු දේවල්, උඩගු සිත් ඔයා අයින් කරගන්න බලන්න. එතකොට ස්වාමින් වහන්සේ කියනවා හිතෝපදේශයේ 16:5 උඩගු සිත් ඇති කවුරු නමුත් ස්වාමින් වහන්සේට පිළිකුල්. ඔයා දෙවියන් වහන්සේට පිළිකුල් කෙනෙක් වෙන්න එපා. ඒ වගේම යාකෝබ් 4:6 කියනවා දෙවියන් වහන්සේ උඩගු වන්නන්ට විරුද්ධව සිටිනසේක. නමුත් යටහත් පහත් අයට කරුණාව දක්වනලු. ඒ වගේම හිතෝපදේශ 29 කියනවා බොහෝ තරවටු ලබතත් තමාගේ කුලල තද කරගන්නා ගැලවීමක් නැතුව හදිසියෙන් පොඩි කරගනු ලබනවලු. හේබ්‍රු 3:15 කියනවා අද ඔබ උන්වහන්සේගේ හඬ අසන්නේ නම් උදහස් ඉපදවීමෙන් නුඹලාගේ සිත් දැඩි නොකර ගනිල්ලා. එහෙනම් ඔයා දනෝ මේ උඩගු සිත ස්වාමින් වහන්සේ පිළිකුල් කරනවා. උඩගු සිතට ස්වාමින් වහන්සේ විරුද්ධ වෙනවා. උඩගු සිත් අය හැරෙන්නේ නැත්තම් හිතපු නැති වෙලාවට ස්වාමින් වහන්සේ පොඩි කළා දානවා. එහෙනම් ඔයා ස්වාමින් වහන්සේගේ හස්තයේ පොඩි වෙන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේ තුල පිළිකුල් වෙන්න ඕනේ නැහැ. මේ උඩගු සිත අඳුනාගෙන උඩගු සිත අයින් කරගන්න ඔයා දවස ගානේ වීර දරන්න. අද එහෙනම් මේ වචන ඔයාගේ හදවතට කතා කරන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ජේසු පිහිටයි.